දැන් කෙනෙක් හිතනවා ඇයි එච්චර පන්තියට සල්ලි දෙන්නේ? දැන් අර හෙනට ටියුෂන් ගුරුවෙක් පට්ට හෙට් එකක් මිනිසුන්ට. කවුරුත් කියනවාද නිකන් මැණික් මුදලාලි කෙනෙක් මේ නිකන් තියෙන මේ පොළව හරලා හම්බෙච්ච ගල් විකුණලානේ මූ මෙහෙම පෝසත් වෙලා තියෙන මුන්ට හෙන ගහන්න බෑ මුන්ගේ පරම්පරාවටම කියලා කියනවද නෑ. දැන් උන්ට වැඩි අපි කොච්චර මහන්සි වෙනවද? මුන්ගේ මැණික් හාරන්නෙත් වෙන්නේ. අපි මෙතන ටවුන්ට ඇවිල්ලා කෑ ගහලා නේ. ළමයි ගෙන්නගෙන අනිත් ඒුන්ට බැනලා. හරි අමාරුයි මේක පවත්වන්න ගිහිල්ලා නේ. ළමයි විභාගේ පාස් කරවලා. දිවයිනේ ප්‍රථමයා වෙන එකකට ආවත් එමිට ඒ පන්තියට ළමයිට කියනවා. හරි අමාරුයි මේක කරන්නේ. කවුරුත් කියන්නේ නැහැ මේ හන්දියේ බේකරිය කඩේ මුදලාලි වාහනයක් ගත්තාම කියන්නේ නැහැ මූ මේ කන මේ පාන් එකට සල්ලි අරගෙන මූ මේ වාහනයක් ගත්තේ මුන්ගේ හරිද හෙන ගහන්න බෑ මුන්ට කියලා හිතන්නේ නැහැ නේ මිනිස්සු. අපි හිතමු තිලක වර්ධන එකක් දැම්මම මිනිස්සු අතුරු වෙන විසක් නුවර මුන් මේ අඳින රෙදි කෑල්ලෙන් සල්ලි තියාගන්න හෙන ගහන්න බෑ මුන්ට කියලා හිතන්නේ නැහැ නේ. හරි මේ යට ඇඳ වෙන්නේ මූ හම්බ කරන්නේ. කොච්චර කැතද කියලා හිතනවද නේ? ඒ මෙතන. ගොඩක් වෙලාවට අර කියන්නේ ඔව් සිද්ධිය මෙහෙමයි හරිද? ප්‍රොඩක්ට් එකක් තියෙනවනේ. මිනිස්සු හිතන ප්‍රොඩක්ට් එකේ තමයි වටිනාකම තියෙන්නේ. ක්‍රියේට් කරන පුද්ගලයාගේ මේ කියේ. හරිද? ඉතින් අර ටියුෂන් ගුරුවෙක් දෙන ප්‍රොඩක්ට් එක ලොකුවට නැහැ. අපි ඔයාලට දෙන්නේ අරකනේ දෙන්නේ මොකද්ද? අර පස්සේ කාලෙක ඩිලේට් අන්න ඒකට කන්ටෙන්ට් එකක් දෙන්නේ. ඒතර ඔයා සමාජලට බෙනිෆිට් එක ලබනවා සමාජයෙන් කාලයකට පස්සේ. නැති වුණොත් ඉන්නවා. පන්ති එනවා, සල්ලි ගොඩක් වේදම් කරනවා. විභාග පාස් වෙන්නෙත් නැහැ. ඌට ඒකෙන් මෙච්ච වැඩකුත් නැහැ. මම කියන්නේ ගුරුවරයෙක් මේ ඔය ඉන්ටර්නෙට්ලා කතාවක් දෙකක් කියන්න ඕනේ මොනව වෙන්නද? මොනව වෙන්නද? අඩුම තරමේ අර තමන් බලාපොරොත්තු වෙච්ච බෙනිෆිට් එක හම්බෙච්ච නැති වුණේ ඔළුවවත් අඩුම තරමේ වෙනස් වෙනවා. හිතන පතන විදිහට අඩුම තරමේ. සන්තෝෂයෙන් මැරලා යන්නත් පුළුවන් වෙනවා.